අද මම නූඩල්ස් එකක් වෙනස් විදිහකට හදාගන්න හැටි කියලා දෙනවා. මේක ටිකක් ස්පයිසි විදිහට හදන්නේ. හරිම රස නූඩල්ස් එකක් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. හදිසි අවස්ථාවකදී ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදියක් තමයි මම අද කියලා දෙන්නේ. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අද මම මේකට විශේෂ ක්‍රමයක් භාවිතා කරනවා. මේ අරගෙන තියෙන සාමාන්‍ය නූඩල්ස් එකක්. ඒක මේ විදිහට තෙල් මුකුත් දාන්න නැතුව පෑන් එකක දාලා මේ විදිහට බෙද ගන්න ඕනේ. මෙහෙම කරන්නේ නූඩල්ස් එක තැම්බුවාම තියෙන ඇලෙන ගතිය නැති කරන්න. ඔයගොල්ලන්ට මෙහෙම කැමති නැත්නම් සාමාන්‍ය විදිහට තම්බ ගන්නත් පුළුවන්. මේ විදිහට විනාඩියක් විතර රත් කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා තැම්බෙන්න හරියනවා. ඒකට ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට තැම්බුණාට පස්සේ මේ විදිහට වතුර පෙරලා අරන් ඒක ඇල් වතුරෙන් හොදලා ගන්න ඕනේ. අද මේ නූඩල්ස් එකට මම පාවිච්චි කරන්නේ සොසේජස්. ඔයගොල්ලන්ට කැමති නම් බිත්තර නැත්නම් Tamanට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. තෙල් ටිකක් භාජනයකට දාගෙන සොසේජ් ටික බෙද ගන්න ඕනේ. ඒකටම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. මේ ගම්මිරිස් මම ගෙදර කොටලා හදාගත්තා. ඒ හින්දා ගොඩක් සැර තියෙනවා ඒකේ. මෙන්න මේ වගේ රන්වන් පාට වුණාට පස්සේ ඒ ටික අරන් තියාගන්න. ඊට පස්සේ ඒ භාජනයේටම තව තෙල් ටිකක් එකතු කරලා නූඩල්ස් එකට අවශ්‍ය ටෙම්පරාදුව සකසා ගන්න. ඒකට ලුණු එකතු කරගන්න. ඒ ටික සමග රන්වන් පාට වෙනතුරු බෙද ගන්න. කැරට් ටික එකතු කරගන්න. රම්පෙත් එකතු කරගන්න. ඊළඟට පොඩියට කපාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. ඒ ටික හොඳට ටෙම්පරාදු කරන්න ඕනේ. ඊළඟට ඒකටම මාළු මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම මේකට ලුණු, ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. 3-5 කුඩු ස්වල්පයකුත් එකතු කරගන්නවා. මේකට අපිට තක්කලි එකතු කරගන්න පුළුවන්. අද මට තක්කලි නැති නිසා මම තක්කලි සෝස් තමයි පාවිච්චි කරන්නේ.
තක්කලි සෝස් ටිකක් එකතු කරගන්න. ඔයගොල්ලෝ සෝස් වර්ග භාවිතා කරන්න කැමති නැත්නම් සෝස් වර්ග නොබෑ මේ විදිහට හදාගන්න පුළුවන්. මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඔයිස්ටර් සෝස් ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට නූඩල්ස් ටික එකතු කරගන්නවා. ඒ ටික අපි හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම ලීක්ස් ටිකයි බැදගත්ත සොසේජ් ටිකයි එකතු කරගන්න. මේ වගේ දේවල් වලට ලීක්ස් එකතු කරගන්නකොට අන්තිම මොහොතේ තමයි එකතු කරගන්න ඕනේ. එතකොට ෆ්‍රෙෂ් එකට අපිට ගන්න පුළුවන්. අන්න මේ තියෙන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස නූඩල්ස් එක. අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නකම් ඔයගොල්ලන්ට සුබ දවසක්.